ඔන්න ළමයි MCQ ටික ගන්න 2024 වෙනකන් තමයි MCQ ඇත්තරේම අපිට විදිහට කතා කරගෙන යන්න. ශ්‍රී ලංකාවේ 1.50,000 භූලක්ෂණ සිතියමක් මගින් කොපමණ භූමි ප්‍රමාණයක් ආවරණය කරයිද? පළවෙනි ප්‍රශ්නය. කොච්චරද ළමයි ආවරණය කරන්නේ? කීයද? වර්ග කිලෝමීටර් කීයද? පළවෙනි උත්තරේ 1200 වැරදි. 1100 වැරදි. කීයද? වර්ග කිලෝමීටර් 1000යි. තමයි ඔයාලා තේ මේ ප්‍රශ්න ටික නැද්ද? මම ස්ක්‍රීන් ෂෙයා කරන්නද? ඔන්න ළමයි MCQ ටික. හරිද? මම බෝඩ් එකක් පාවිච්චි කරන්නම්. හරිද? එතකොට මම වීඩියෝ ඕෆ් කරනවා. ඔයාලට දැන් ළමයි මාව පේන්නේ නැතුව ඇති. හරිද? මට chat එකට දාන්න පේප් එක පේනව නේද කියලා. පේනවද නැද්ද කියලා දාන්න chat එකට. කට්ටියට පේනවද? හරි. ඔන්න එහෙනම් කතා කරමු පසුගිය විභාගාශ්‍රිත සිතියම් ප්‍රශ්න ටික. හරිද? ශ්‍රී ලංකාවේ 1.50,000 භූලක්ෂණ සිතියම් මකින් කොපමණ භූමියක් නියෝජනය කරන්නේද? කීයද ළමයි? වර්ග කිලෝමීටර් 1000යි. අපි දන්නවා කිලෝමීටර 50 40 මම එක බෝඩ් එකක් අඳින්නම්. අපි දන්නවා වර්ග කිලෝමීටර් 1000 තමයි ආවරණය කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ මෙට්‍රික් සිතියම් සූචියට අනුව 1.50,000 සිතියම් කීයක් මගින් ලංකාව ආවරණය කෙරේද? කීයද ළමයි? සිතියම් 92යි. මුද්‍රණය කරන්නේ කීයද? 89යි. හේතුව මොකක්ද? 3ක් එකට එකතු කරලා නිර්මාණය කරනවා. ඊළඟ එකට අහනවා තුන්වෙනි ප්‍රශ්නේ 1.50,000 සිතියම් නිර්මාණයේදී පාදක කරගන්නා ලද ප්‍රක්ෂේපණය වන්නේ මොකක්ද? සිලින්ඩරාකාර සමක්ෂේත්‍ර ප්‍රක්ෂේපණය. ඒක නෙමෙයි. මොකක්ද? දෙවෙනි එක බලමු. හරස් මර්කේට ප්‍රක්ෂේපණය. මොකද්ද උත්තරේ එන්නේ? 1.50,000 සිතියම් නිර්මාණයේදී පාදක කරගන්නා ප්‍රක්ෂේපණය වන්නේ හරස් මර්කේට ප්‍රක්ෂේපණය. ප්‍රශ්න බලමු. ශ්‍රී ලංකාවේ 1.50,000 භූලක්ෂණ සිතියමක කිලෝමීටර 7.5කින් ඇති දිග මාර්ගයක් දැක්වනු වේ. ඔන්න ළමයි කිලෝමීටර් සෙන්ටිමීටර වලට හරවන්න තියෙන්නේ.
කිලෝමීටර් 7.5ක ඇති දුර මාර්ගයක් දැක්වෙනුවේ. කිලෝමීටර් 7.5ක මාර්ගයක්. අපි දන්නවා කිලෝමීටර් සෙන්ටිමීටර කරද්දී දෙකෙන් ගුණ කරනවා. අපි මේක දෙකෙන් ගුණ කරලා බලමු කියලා දෙන්නකොට. සෙන්ටිමීටර් 15යි. එතකොට ළමයි හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ සෙන්ටිමීටර 15යි. පස්වෙනි ප්‍රශ්නේ අහනවා ශ්‍රී ලංකාවේ භූලක්ෂණ සිතියමක ජාලක යොමු වටිනාකම් ආරම්භ වනුයේ කොහෙන්ද? පේදුරුතුඩුවේ සිට කිලෝමීටර 200ක් දකුණින් හා කිලෝමීටර් 200ක් බටහිරින් පිහිටි ලක්ෂයයි. වැරදි. මහා රාවණා කොටුවේ සිට කිලෝමීටර 200ත් දකුණටත් 200ක් බටහිරටත් පිහිටි ලක්ෂයයි. වැරදි. තුන්වෙනි එක බලමු. පිදුරුතලාගල කන්දේ සිට කිලෝමීටර 200ක් උතුරට හා 200ක් නැගෙනහිරට. වැරදි. කතරගම සිට කිලෝමීටර 200ක් උතුරින් හා කිලෝමීටර 200ක් නැගෙනහිරින් පිහිටි ලක්ෂණයයි. වැරදි. පිදුරුතලාගල කන්දේ සිට කිලෝමීටර 200ක් හා දකුණින් කිලෝමීටර් 200ක් බටහිරට පිහිටි ලක්ෂයයි. ඕක ළමයි පාදක කරගන්නේ බලන්නකො බෝඩ් එක. හරස් මාර්ගයට ප්‍රක්ෂේපණයට. හරිද? දැන් මේ තියෙන්නේ අපේ ලංකාව. ලංකාව හරිද? මෙන්න මෙතන තියෙනවා පිදුරුතලාගල කන්ද. හරිද? මෙහෙට කිලෝමීටර් 200ක් කියලා තමයි උතන තියෙන්නේ. ඒ ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා කිලෝමීටර් 500ක් කියලා. හරිද? 200ටයි 500ටයි දෙකටම ලකුණු හම්බ වෙනවා. හරිද? 500ක් කිලෝමීටර් දකුණ බටහිරට හා කිලෝමීටර් 500ක් දකුණට තමයි ශ්‍රී ලංකාවේ භූලක්ෂණ සිතියම් වල ජාලක යොමු වටිනාකම් ආරම්භ වන්නේ. පිදුරුතලාගල සිට කිලෝමීටර් 200ක් කියන මේකේ 500ක් කරගන්න දකුණට කිලෝමීටර් 200ක් හා බටහිරට කිලෝමීටර් 200ක් පිහිටි ලක්ෂයකි. ඒතර උත්තරේ එන්නේ 5ට 5. 5ට 5. 5ට උත්තරේ 5. ඊළඟ ප්‍රශ්න ටික 6වෙනි ප්‍රශ්නය. 6වෙනි ප්‍රශ්නය අහනවා අපෙන් භූලක්ෂණ සිතියමක දැක්වෙන සංස්කෘතික ලක්ෂණ 3ක් නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර කුමක්ද? සංස්කෘතික ලක්ෂණ විතරක්. ජනාවාස පාෂාණ උද්ගතය. එක ගන්න බෑ පාෂාණ උද්ගතය භෞතික ලක්ෂණය. දෙක බලමු භූමි පරිභෝගය වාරිමාර්ග ජනාවාස. ඒක මොනවාද ළමයි? ඒක සංස්කෘතික ලක්ෂණ. වාරිමාර්ග මිනිස්සු විසින් තමයි හදලා තියෙන්නේ. විශාල පරිමාණයකින් කියවෙන විශාල පරිමාණය සිතියමක් නියෝජනය කරන්නේ. කීයද ළමයි? සිතියමේ
සිතියමක හරිද දකුණු පස පොඩි වෙනවා කියන්නේ මේක විශාල පරිමාණයක්. මොකද මේක විශාල ප්‍රමාණයක ඇදලා සිටියමක්. හරිද? දකුණු පස පොඩි පරිමාණය පොඩි වෙනවා කියන්නේ විශාල පරිමාණයේ සිටියමක්. හරිද? එතකොට දකුණු පස පරිමාණය පොඩි වෙනවා කියන්නේ දකුණු පස පරිමාණය විශාල වෙනවා කියන්නේ ඇඳෙන සිටියම කුඩා පරිමාණය. කුඩා පරිමාණය. එතකොට මොකක්ද උත්තරේ එන්නේ? 1ට 5000. 1ට 50000 සිතියම් වල පරිමාණයක් රහිතව ඇඳ ඇති ලක්ෂණය වන ළමයිගේ නම වෙන කොට උඩට හදලා ගන්න පොදු සේවා ගොඩනැගිල්ල. උත්තරේ එන්නේ පොදු සේවා ගොඩනැගිල්ල. ඒක වැහැලා 9ට. එහෙනම් 9 ප්‍රශ්නේ බලන්න. මේක මේ පොදු සේවා ගොඩනැගිල්ල කියන්නේ මෙතන කපලා ගන්න. 1ට 50000 භූලක්ෂණ සිතියම් වල දැක්කෙන භෞතික ලක්ෂණ 3ක්. උස්බිම් බෑවුම් ස්වභාවික වෘක්ෂණතා. ඒ උත්තරේ හරි. අනිත් එක බලමු. වනාන්තර දූපත් භෝග වගාවන්. වනාන්තරය දූපත් භෞතික ලක්ෂණ. තෘණ භූමි නිම්න ඒ දෙක ගන්න බෑ. භෞතික නෙමෙයි. භෞතික අනිත් එක දීවගව සංස්කෘතික. තැනිතලා උත්තල බෑවුම් ජනාවාස. ජනාවාස සංස්කෘතික. වගුරු බිම් අවතල බෑවුම් පාලම. පාලම ගන්න බෑ. ඒක සංස්කෘතික ලක්ෂණ හන්නේ භෞතික ලක්ෂණ. නැත්තම් භෞතික ලක්ෂණ තියෙනව නේද? උස්බිම් බෑවුම් ස්වභාවික වෘක්ෂලතා. බලමු ඊළඟ ටික. ඊළඟ ප්‍රශ්නය අහනවා කිලෝමීටර් නෑ කිලෝමීටර ප්‍රමාණය තමයි අහන්නේ. ඉතින් මෙතන තියෙන්නේ සෙන්ටිමීටර කිලෝමීටර ගන්න. 1/50000 භූලක්ෂණ සිතියමක සෙන්ටිමීටර 10කින් සෙන්ටිමීටර් 10කින් පෙන්වන ගංගාවක සැබෑ දිග. එතකොට මොකක්ද ළමයි කරන්න තියෙන්නේ? කිලෝමීටර් සෙන්ටිමීටර කරද්දි මොකද කරන්නේ? ඔව්. ඒකද සෙන්ටිමීටර කිලෝමීටර වලට කරද්දී කීයෙන් මොකක්ද කරන්නේ? දෙකෙන් බෙදනවා. සෙන්ටිමීටර 10ක් කියන්නේ මේක දෙකට බෙදුවට පස්සේ 5යි කිලෝමීටර. කිලෝමීටර 5යි. ශ්‍රී ලංකාවේ 1/50000 උඩ ගතිනක් කුඩා පරිමාණයේ සිතියමක පරිමාණ භාගය වනුවේ මොකක්ද? දැන් දන්නවා 1ට 2,50,000. 12 ශ්‍රී ලංකාවේ 1/50000 භූලක්ෂණ සිතියම් වල හඳුනාගත හැකි ජල වහන ලක්ෂණ 3ක්. දියබෙත්ම දඹය වගුර. ශ්‍රී ලංකාවේ 1/50000 භූලක්ෂණ සිතියම් වල හඳුනාගත හැකි ජල වහන ලක්ෂණ 3ක් ඇතුළත් වන්නේ. දියබෙත්ම දඹය ගන්න බෑ වෙරළ ආශ්‍රිත. එතකොට ඒක අයින් කරා. ගන්ධඟරය මොහොර ඒක ගන්න බෑ. භූෂමතා ලක්ෂණ. හැඩපළු ගංගාව ගන්ධඟරය උල්පත ඒක හරි. ඊළඟට බලමු ශ්‍රී ලංකාවේ 1/50000 භූලක්ෂණ සිතියම් වල
සමෝච්ච රේඛා මගින් පෙන්눔 කෙරෙන ලක්ෂණ තුනක් වන්නේ. කොත්කන්ද හරි. ගන්ධඟරේ පෙන්වන්න බැග ජලවහන ලක්ෂණයක්. වගුරුබිම පෙන්වන්නත් බෑ. එතකොට වැරදි. මොහොර බෑවුම. උත්තල බෑවුම. ආයත නිම්නය. අපි දන්නවා සමෝච්ච රේඛා මගින් පෙන්වන්නේ භූලක්ෂණ. එතකොට මේ තුනම භූලක්ෂණ. එතකොට මේ තුන මොනවාද? සමෝච්ච රේඛා මගින් පෙන්වන ලක්ෂණ. පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්න ටික. කිලෝමීටර් දෙකක් දිග මාර්ගයක්. කිලෝමීටර් දෙකක් දිග මාර්ගයක් සිතියමක සෙන්ටිමීටර 20කින් දැක්වෙන්නේ. දැන් මම ඔයාලට අතන පෙන්නුවා. හරිද? කිලෝමීටර් එකකින් බලමුකෝ ඉස්සෙල්ලා අපි. කිලෝමීටර් මේක දෙකයිනේ. සෙන්ටිමීටර දෙකකින් කියන්නේ කිලෝමීටර එක නම් එක දෙකට වෙනවා. ඒතකොට කිලෝමීටර් එකක් පෙන්වන්නේ සෙන්ටිමීටර් 10කින්. මොකක්ද පරිමාණය? එකට 10 පරිමාණය. භූලක්ෂණ සිතියමක දැක්විය හැකි භෞතික ලක්ෂණ දෙකක් වනුවේ. ළමයි පේනවද මේ එකම ප්‍රශ්න ටික මේ අවුරුදු වල අහලා තියෙන්නේ කියලා? භූලක්ෂණ සිතියමක දැක්විය හැකි භෞතික ලක්ෂණ දෙකක් වනුවේ. ගන්ධ අඟරයයි මොහොරයි. භූලක්ෂණ සිතියමක කඩයිරි මගින් නිරූපණය කරන භූගෝලීය ලක්ෂණ දෙකක් වනුවේ. ගංගාව බෑ. අඩිපාරයි පළාත් පාලන මායිමයි. ඒක හරි නේද? ඉදිකල ප්‍රදේශනය කහපාට ඉන්දිය බෙත්න කළු රේඛාවක්. උමග පෙන්වන්නේ මොක හරි කරත්ත පාර පෙන්වන්නේ රේඛාවක්. තොටුපොළ වාරිමාර්ග ඇල. තොටුපොළ පෙන්වන්නේ තොරගන්න මොකද්ද තියෙන්නේ? භූගෝලීය භූ කෙරෙන භූගෝලීය ලක්ෂණ දෙකක් වන්නේ මොකක්ද? අඩිපාර හා පළාත් පාලන මායිම. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් භූලක්ෂණ සිතියමක ඇති සමෝච්ච රේඛා පිළිබඳ නිවැරදි ප්‍රකාශය. සමෝච්ච රේඛා මගින් භූමියේ සියලු භෞතික ලක්ෂණය නිරූපණය කරයි. බැරදි. කියන්නේ අපිට ගංගාව පෙන්වන්න බෑ. වෘක්ෂලතා පෙන්වන්න බෑ. දියබෙත්ම සමෝච්ච රේඛා වලින් පෙන්වන්න බෑ. ඒ භෞතික ලක්ෂණ හැමදේම එක වැරදි. සමෝච්ච රේඛා අඳින්න ලබන්නේ මීටර 40න් පරතරයට. වැරදි. මීටර 40න් අඳිනවා, 100න් අඳිනවා, 20න් අඳිනවා. සෑම අවස්ථාවකදීම සමෝච්ච රේඛා කඩයිරි මගින් පෙන්වන්නේ නැහැ. සමෝච්ච රේඛා කඩයිරි මගින් පෙන්වන්නේ නැහැ. සමෝච්ච රේඛා ඍජු රේඛා විදිහට අඳි. ඒකත් ඇතුළ හතර බලන්න සමෝච්ච රේඛා මගින් භූමියේ සමාන උච්චතා යා කර පෙන්වයි. ඒක හරි. සමෝච්ච රේඛා කියන්නේ සම උච්ච ස්ථාන යා කරමින් මම පෙන්වන්නකෝ ඇදලා. ඔන්න දැන් මේ ප්‍රදේශයේ මීටර 20 ඒවා තියෙනවා. හරිද? මම 20න් පරතරය වන්නේ. ඔන්න මේ හරිය 40 ඒවා තියෙනවා.
හරිද? ඔන්න දැන් මේ ටික මං 20 ටික එකතු කරලා රේඛාවක් අඳිනවා. එතකොට මේක මොන රේඛද? මීටර 20 සමෝජ රේඛාව. ඊට පස්සේ මීටර 40 ටික එකතු කරලා මම අඳිනවා මීටර 40 සමෝජ රේඛාව. එතකොට මොකද්ද ළමයි සමෝජ රේඛා කියන්නේ? සමෝජ රේඛා මගින් සමාන උච්චතාවයන් යා කර පෙන්වයි. එතකොට ඒක හරි 4. අන්තිම ප්‍රශ්න 3. ශ්‍රී ලංකාවේ 150,000 භූලක්ෂණ සිතියමක මුහුණේ පළල වන්නේ සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර, කිලෝමීටර, සෙන්ටිමීටර, කිලෝමීටර 40, 25. කීයද? 25.0 25 4 100. එතකොට මෙයාගේ කිලෝමීටර 1000යි. හරිද? එතකොට සෙන්ටිමීටරනේ යන්නේ. එතකොට මේක සෙන්ටිමීටර නම් මේක මොකක්ද වෙන්න ඕනි? මේක දෙකෙන් ගුණ වෙලා 80ක් වෙන්න ඕනි. 25 දෙකට බෙදුනට පස්සේ මේක 50ක් වෙන්න ඕනි. සෙන්ටිමීටර 80 ගුණ කිරීම 50. එතකොට උත්තරේ එන්නේ 5. ශ්‍රී ලංකාවේ 150,000 භූලක්ෂණ සිතියම් වලින් දැක්වෙන ජාතික ඛණ්ඩාංක පද්ධතිය පිහිටුවීමට සඳහන් කර ඇති ත්‍රිකෝණමිතික ස්ථානය මොකද ළමයි? පිදුරු තලාගල. ළමයි මෙන්න මේ නියතයත් ලියලා තියාගන්න 150,000 සිතියමක. හරිද? 150,000 සිතියමක 1 මිලිමීටර එකකින් පෙන්වන්නේ මීටර් 50යි කියන එක. ඒතර ඔයාලට ඕක මතක තියාගත්තාම මිලිමීටර ගානක් ඇහුවොත් ටක් ගාලා හදලා දාන්න පුළුවන්. හරිද? එතකොට අපි දන්නවා 1 මිලිමීටර කියන්නේ මීටර් 50යි. 150,000 පරිමාණයේ භූලක්ෂණ සිතියමක මිලිමීටර 5කින් දැක්වෙන පාලමක සැබෑ දිග කීයද? 50 ගුණ කිරීම 5 කීයද? මීටර 250යි. මං හිතනවා හිටපු කට්ටියට සිතියම් විවරණ ගැන ලොකු අවබෝධයක් අද ලැබෙන්න ඇති කියලා. ලැබුණද ළමයි ඔයාලට සිතියම් විවරණ ගැන ඉතින් අද අවබෝධයක්? තේරුණාද? වැඩේ හොඳයිද කියලා මට සිතියම් විවරණ ගැන අවබෝධයක් ආවා කියලා මම හිතනවා. එහෙම මොකක් හරි ඔයාලා සිතියම් විවරණ ගැන දලාවබෝ සිතියම් විවරණයක් මූලිකව ලකුණු 22ක් තියෙනවා. 22ම ගන්න පුළුවන් වෙන විදිහට තව අපිට එක පාත් එකක් තියෙනවා හරස්කඩ නිර්මාණය. හරිද? විවරණය හරස්කඩ නිර්මාණය ගොඩක් හරස්කඩ නිර්මාණයක් කරනවා අපි ඉස්සරහට. ඊළඟට සිතියම් විවරණ මාස 3ක් ඇතුළත සිතියම් විවරණ 10ක් හෝ 15ක් අතර ප්‍රමාණයක් ඔයාලට ලියවලා තමයි එක්සෑම් එකට යවන්නේ. එතකොට MCQ papers 15ක් කරනවා. MCQ papers 15ක් කරනවා. paper class එකේ 15ක් කරනවා. ආය මංජුසාවේ තව paper 15ක් කරනවා. එතකොට MCQ paper 30ක් කෙරෙනවා. හරිද? ඊළඟට paper class එකේ රචනා ප්‍රශ්න පත්‍ර 15ක් කෙරෙනවා. එතන ගොඩක් වෙලාවට දෙවනි කොටස් 7ක් වගේ වෙලා පළවෙනි කොටස් ලියන ප්‍රශ්න 8ක් වගේ වෙයි. හරිද? ඔය දවස් 15ෙම සති 15ක් තියෙනවානේ. සති 15ට මැප් මාකින් දෙක ගානේ සතියට මැප් මාකින් 30ක් වෙනවා. හරිද? එතකොට මොනවද අපේ මේ මාස් 3 ප්ලෑන් එකේ වෙන්නේ?